හෝකන්දර සය පුද්ගල ඝාතනය හෝකන්දර ගම්මානයේ සිදු වූ ඛේදනීය සිදුවීමේ දිගහැරුමයි මේ. 1999 පෙබරවාරි 10 වන දින හෝකන්දර අමරගොඩ ගම්මානය කම්පාවෙන් හා භීතියෙන් ඇවිලී ගියේ එකම පවුලේ පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කළ බව අසන්නට ලැබීමෙන් එම අමරගොඩ ගම්මානයේ ජීවත් වූ ලලනදාසත් ඔහුගේ බිරිඳ වන සිරියාවතීත් ඔවුන්ගේ දියණියන් තිදෙනා සහ එකම පිරිමි දරුවාත් මේ සැහැසි ඛේදවාචකයට ගොදුරු වී තිබුණා. පැය ගණනාවක් තිස්සේ ලලනදාසගේ නිවස තුළට වී මෙම ඝාතකයන් වරින් වර නිවසට පැමිණෙන නිවසියන්ව අමානුෂික ලෙස ඝාතනය කෙරුවා. මුලින්ම ඝාතකයන් නිවසට ඇතුළු වන විට නිවසේ උන් ලලනදාසව මරා දමා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ දෙවන දියණිය සමූහ දූෂණයට ලක්කොට පැය කිහිපයකට පසු මරා දැමුවා. පසුව නිවසට පැමිණෙන ලලනදාසගේ බිරිඳත් වැඩිමහල් දියණියත් ගෙල කපා මරා දැමීමට ඝාතකයන් සැහැසි වී තිබුණා. පවුලේ බාලම දියණිය මරා දමා තිබුණේ නිවසේ වැසිකිලි වලස්සලදී. මේ ඝාතකයන් ගැන කිසිවක් නොදත් නිවසට පැමිණෙන එකම පිරිමි දරුවා වන නිශංක ඝාතකයන් සමග පොරබැදීමෙන් පසුව ගෙවත්තේ මිය ගොස් සිටියා. මේ සැහැසි ඝාතනයට මූලිකව සැක කෙරෙන අසල්වැසි නිවසේ විසූ අමරදාසගේ මලසිරුරද නිශංකගේ මලසිරුර අසර තිබී හමුවීමද ඝාතනවල සුලමුල සොයා යාමේ ඇරඹුම බවට පත් වුණා. නමුත් ඔවුන් දෙදෙනාගේ මරණය සිදු වූ ආකාරය අදටත් අභිරහසක්. ඒ අනුව අසල්වැසි අමරදාසගේ පවුල සමග කලක් තිස්සේ තිබූ ආරවුලක් දුරදිග යාමෙන් අමරදාසගේ සේවකයෙක් ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු හා පුත්‍රයා එක්ව මෙම ඝාතනය සිදු කළ බව හෙළිදරව් වුණා. රටම කම්පා කළ අභිරහස අධිකරණයේ ඉදිරියේ විසඳමින් සැකකරුවන් වැරදිකරුවන් බවට පත් කිරීමේ භාරදූරකාරය ඉටු කළේ මෙම රට නීති ඉතිහාසය වෙනස් කර අග්‍රගණ්‍යයේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතායි. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ එතුමා අපරාධ නීතියේ සියුම් තැන් ස්පර්ශ කර නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති අයෙකු වීම නිසා මෙම අභිරහස් මරණ ගොන්න දෙස ඉතාමත් තියුණුව බැලීමට එතුමාට හැකිවුවා. DNA තාක්ෂණය මෙරට නීති ශේෂ්ත්‍රයට හඳුන්වා දීමේ පුරෝගාමියා වූ මෙතුමා නීති ඉතිහාසයේ ලන් අකුරෙන් ලියවීමද විශේෂත්වයක්. අවසානයේ මෙම තීන්දුව ලෙස නිශ්ශංක හැර අනෙකුත් පුද්ගල ඝාතන පහටම මිනීමැරුම් චෝදනා යටතේ 296 වගන්ති ප්‍රකාරව මරණ දඬුවමත් දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්ති ප්‍රකාරව රන් භාණ්ඩ මංකොල්ල කෑම සහ සැකකරුවන්ට අවුරුදු 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් සහ සමූහ දූෂණය කිරීමේ වරදට එනම් 364 දෙක වගන්ති ප්‍රකාරව අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද ගරු මහාධිකරණය විසින් තීන්දුව කර අතර තවද ලබා දුන් දඬුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවත් තීන්දුව කළා. මෙම නඩුව DNA සාක්ෂි මගින් තහවුරු වූ පළවෙනි නඩුව නිසා හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව ඉතිහාසගත වූවද අදටත් නිශ්ශංකගේත් අමරදාසගේත් මරණ සිදු වූයේ කෙසේද යන්න අභිරහසක්. මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.